කෙරෙහි අත්‍යවශ්‍ය වෙන සම්පූර්ණ වෙන සාධක ඍතු ශේෂ්ඨ බීජ අඹු මේ සාධක වලට අමතරව එක්තරා සුවිශේෂීම වූ සාධකයක් මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යටතේ විස්තර කරලා තියෙනවා. ඒක තමයි ජීව ආත්ම. පරිණත ශ්‍රී බීජයක් පරිණත පුරුෂ බීජයක් හා එක් වූ පමණින් කවදාවත් කලලයක් නිර්මාණය වෙන්නේ නැහැ. දරුවෙක් නිර්මාණය වෙන්නේ නැහැ. ශ්‍රී බීජය හා පුරුෂ බීජය එකතු වීමෙන් හැදෙන්නේ ශරීර කූඩුවක්. එම ශරීරයට අවශ්‍ය ජීවය දෙන්න නම් ඒකට ජීවාත්ම කියන කොටසක් විශ්වයෙන් ඇතුල් විය යුතුයි. මෙම ජීවාත්ම තමයි ඒ ශරීරයේ පණ ඇති පුද්ගලයෙක් විදිහට ක්‍රියාත්මක කරවන්නේ. ඒක ඇසට නොපෙනෙන බලවේගයක්. මේ සඳහා උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන් මහාමායා දේවිය දැක්පු හීනේ බෝධිසත්වයන්ගේ ආත්මය ඇතුල් වීම තමයි මහාමායා දේවිය දැක්කේ සුදු ඇත්පැටවෙක් නෙළුමක් අරගෙන ශරීරයට ඇතුල් වෙනවා ලෙස. ඒ විදිහට ඕනම පුද්ගලයෙකුට ජීව ආත්මයක් ඇතුල් වෙන්න ඕන ජීවී පුද්ගලයෙක් නිර්මාණය වෙන්න. දරුවෙකු ඇතිවීම පිළිබඳව අත්‍යවශ්‍යයෙන්ම සම්පූර්ණ වූ සාධක තමයි ඍතු ශේෂ්ඨ බීජ අඹු ඒ වගේම සුවිශේෂී අවස්ථාව සාධකයේ විදිහට යන්නේ ජීව ආත්ම. මේ පහේ කොහේ හරි දෝෂයක් අඩුපාඩුවක් තියෙනවා නම් දරුවෙක් ඇතිවන්නේ නැහැ. අපි කරා එන රෝගීන්ගෙන් බොහෝ වෙලාවට අපිට ඍතු දෝෂ තියන අය ඉන්නවා, ශේෂ්ඨ දෝෂ තියන අය ඉන්නවා, බීජ දෝෂ ඒ වගේම ශ්‍රී බීජ වෙන්න පුළුවන්, පුරුෂ බීජ වෙන්න පුළුවන්. මේ දෙආකාරයේම දෝෂ සහිත අය ඉන්නවා. ඒ වගේම අඹු විෂමතා තියන අය ඉන්නවා. හැම වෙලාවෙම පරිණත ඩිම්බයක්, පරිණත ශුක්‍රාණුවක් ඒ වගේම ශේෂ දෝෂයක් තියෙනවා නම් ඒක ඉවත් කිරීම ඒ මාර්ගයෙන් තමයි හැම වෙලාවෙම දරුවෙක් ඇතිවීමට අවශ්‍ය සාධක සපුරන්නේ. දරුවෙකු ලබා ගැනීම කෙරෙහි අත්‍යවශ්‍ය වෙන සැපිරිය යුතු සුවිශේෂී සාධකයේ වන ජීවාත්මයක් ළඟා කර ගැනීමට ඒකට ඇත්තටම වෛද්‍යවරයාට සම්බන්ධ වෙන්න බෑ. ඒ කාන්තාව ඒ පුරුෂයා යහපත් දිවි පැවැත්මක් ගත කරලා ආගමානුකූලව හෝ ප්‍රාර්ථනාවක් කරලා එම ජීවාත්මයේ දරුවා වෙනුවෙන් තමයි ළඟා කරගත යුතුයි. දරුවෙක් බලාපොරොත්තු වෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හැම වෙලාවෙම ආහාර පාන ගැන සැලකිලිමත් විය යුතුයි. පුද්ගලයා කියන්නේ ස්වාභාවික නිර්මාණයක්. ස්වාභාවික ආහාර පාන ගන්න තුරාවට ඒ පුද්ගලයන්ගේ ශරීරය ඇතුලේ ක්‍රියාකාරීත්වය ස්වාභාවිකව සිදු වෙනවා. කෘත්‍රිම ආහාර ඒ වගේම විෂ සහිත ආහාර ක්ෂණික ආහාර නිසා ඒගොල්ලන්ගේ ශරීරයේ ස්වාභාවික ක්‍රියාකාරීත්වයට හානි සිදු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ ශරීරයේ ස්වාභාවික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් වෙන තුරු ස්වාභාවික ක්‍රියාකාරීත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. ආහාර පාන විදිහට ස්ත්‍රියක් ගත යුතු දේවල් විදිහට මට කියන්න පුළුවන් එළකිරි පානය ඉතාමත් හොඳ දෙයක්. අච්චාරු, දෙල්, විනා කිරින ආහාර, ලුණු දෙහි, මස් වර්ග, බලමාලු, කෙලවල්ලා, ඒ වගේම ඉස්සෝ, දැල්ලෝ, මඤ්ඤොක්කා එම ආහාර ඇත්තටම සමහර ඒවා උෂ්ණ ආහාර වර්ග. ගර්භාෂයේ සංකෝචනය කරන දේවල්. කරවිල, කෙසෙල් මුව, තල, කිතුල් හකුරු එවැනි ආහාර වලින් අනිවාර්යෙන් වැළකී සිටිය යුතුයි දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්න කාන්තාවක්. දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්න ස්ත්‍රියක් වගේම පුරුෂයෙකුටත් ආහාර පානවල ඉතාමත් වැදගත් කාර්යභාරයක් තියෙනවා. පුරුෂ බීජ පරිණත වගේම ඒ වගේ ක්‍රියාකාරීත්වය වැඩිවීම සම්බන්ධව ආහාර පාන ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම එළකිරි පානය ඉතාමත් හොඳයි. ඒ වගේම ධාන්‍ය වර්ග, ඇඹුල් පළතුරු වර්ග ඉතාමත් යෝග්‍යයි. ඒ වගේම කොළ කැඳ වර්ග, හාතවාරිය, ඉරමුසු, ගොටුකොළ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න යුතුයි වැල් පෙළෙන ඉතාමත් යෝග්‍යයි. පුරුෂ බීජ ප්‍රමාණයෙන් වැඩිවීම වගේම පුරුෂ බීජ ක්‍රියාකාරීත්වය වැඩිවීම. ඒ වගේම එළඟි තෙල්, සුදුසු ආහාර වගේම නොගත යුතු ආහාර කොටසකුත් තියෙනවා. ඒ වගේම විහෙරණ තියෙනවා. දුම් බීම, මත්පැන් බීම, උණු වතුර නෑම ඒ වගේන් ඈත් වෙන්න ඕනේ. ඒ වගේම පුහුල්, සුදු ලුණු වැනි කෙසෙල් වැනි ආහාර වලින් ඈත් වෙන්න ඕන.
පුරුෂ බීජ පරිණත වගේම ක්‍රියාකාරීත්වය වැඩි කරගෙන දරුවෙක් බලාපොරොත්තු වීම සඳහා පුරුෂයා මේ ආහාර පාන ගැන ඉතාමත් සැලකිලිමත් විය යුතුයි.